අපිට අපේ ෆෝන් එකෙන් ඉන්ටර්නෙට් ඇද්දි ෆෝන් එක ළඟම තියෙන සිග්නල් ටවර් එකට කනෙක්ට් වෙලා තමයි අපිට ඉන්ටර්නෙට් යන්න පුළුවන් වෙන්නේ. ඉතින් කාලයක් පුරා එකම ටවර් එකකින් සිග්නල් ගන්නකොට ෆෝන් එකට ඒ කනෙක්ෂන් එක හුරු වෙනවා. නමුත් ඒ ටවර් එකේ සිග්නල් ස්ට්‍රෙන්ත් එක අඩු වුණොත් ෆෝන් එක කිසිම පැකිලීමකින් තොරව ඊළඟට තියෙන හොඳම ටවර් එකට මාරු වෙනවා. ඒ දෙවෙනි ටවර් එක ගැන ෆෝන් එක කිසිම අවබෝධයක් නැති වුණාට අවශ්‍යම වෙලාවෙදී අපිට අවශ්‍ය කනෙක්ෂන් එක ලබා දෙනවා. සමහරට අපේ ජීවිතෙත් ඔය වගේමයි. අපිට හුරුපුරුදු තැන් වගේම හුරුපුරුදු පුද්ගලයන් අතර ඉදි හිතෙන්නේ ඒ දේවල් විතරමයි අපිට තියෙන එකම විසඳුම කියලා. නමුත් අපිට ජීවිතයේ නොසිතූ මොහොතවල් වල හමුවෙන සමහර හමුවීම් හෝ ලැබෙන සමහර අවස්ථා හරියට දෙවෙනි ටවර් එක වගේමයි. අපි ළඟින්ම තියාගෙන ඉන්න සමහර දේවල් මගහැරෙද්දී අපිට අවශ්‍යම වෙලාවෙදී අලුත් හමුවීමක් හෝ අලුත් මාවතක් අපේ ජීවිතයට ලැබෙන්න පුළුවන්. කාලයත් එක්ක අපිට අපේ ජීවිතයේ සමහර දේවල් මගහැරුණත් ඒ හැම සිතුවීමක්ම අපේ ජීවිතයට මොකක් හරි පණිවිඩයක් ඉතිරි කරලා යනවා කියලා මම හිතනවා.